කන්දෙන් ගිනිදැල්ලෙන් ඉපදුන දේවී නයි කඳුලෙන් විදුලි වලා ඉපදුණු දේවී දෙමට මලෙන් සලු පටකින් බිහිවුණු දේවී මල් යහනට වඩින්න ඉතින් පාත්තිනි දේවී දිය බොබොලෙන් සමාකිනි දකින් උපන්නා කදුරු පොත්තකින් පුන් කල සකින් උපන්නා සිනාරැල්ලකින් නුගපත තුලෙන් උපන්නා අන්න බලන් මල් යහනට පතිනි වඩින්නා සැරයෙන් පිනිබිඳුවෙන් ඉපදුණු අම්මා පිනෙන් කලාවෙන් නොරුවෙන් බිහිවුණු අම්මා මානෙල් ගැබ කැකුළු මලෙන් බිහිවුණු අම්මා මල් යහනට වටිනු ඉතින් පාත්තිනි අම්මා ගලෙන් දැලෙන් කුලෙන් ඔන්න මෙලොව වඩිනවා රන්නඹයෙන් නෙළුන් මලින් උපත ලබනවා කාවරියෙන් ගොඩ බැස අපි දුකද බලනවා මල් යහනේ මල් සුවඳට ඔන්න එබෙනවා වාර ගණන් මනුලෝකෙට උපත ගෙනෙන්නා සත්පත්තිනි නමින්නේ සඳ ලොව බබලන්නා දේවලොවෙන් බඹලෝකෙට වරම් ලබන්නා නාගලොවෙන් දෙවගන මනු ලොවට වඩින්නා සක් දෙවිඳුන් ඇයගේතේ ජසවීම සන්නා මහලු වෙසින් වින්දානය ඇගෙන් යදින්නා ආඳුන්ගිරෙන් සුවඳල්වි කෙතක් මවන්නා සත්පැයකින් දන්දී බුදු බවම පතන්නා කිඹුල්රියේ නැගඟැවෙහි වැඩම කරන්නා කොස් කන්නු වෙලා දලුලා පල පුදින්නා නමින් නවගමුවේ දෙවොල තනන්නා කිරිදරුවන් හටගැරක වරණේ සදන්නා දකුණත පෙරස මුදුවද ගන්නේ අදිසන්ටානයෙන් ගඟට දමන්නේ දෙකට බෙදිලා දිය නවතින්නේ
කාලිය ඒ මග යන්නේ වෙහෙස නිවීමට සිත ඇතිවන්නේ කොහොඹ ගසක් යට දී හිඳ ගන්නේ අකුරුන් උගන්නට කුමරුන් යන්නේ ඔහුනට කන්නගී කතා කරන්නේ අකුරු කෙසෙල් ගෙඩි කෑමට දෙන්නේ ඉන්පසු කුමරුන් හිත අරගන්නේ සල්ලඹ හොරුගේ මැරූ බව පවසන්නේ කොතනද වැළලෝ දැයි විමසන්නේ ගොසින් උයනේ මා අඹෙන් උපන්දා යසින් නලලේ තිබූ නෙත මැකුවෙන්දා තෙදින් මෙසේ වෙන මෙලව කොයින්දා ඉතින් පතිනි දෙවී සිරිපා වැන්දා ඉතින් පතිනි දෙවී සිරිපා වැන්දා ಭಾರತයේ මදුරාපුරේ උපත ලබා ඇති පත්තිනී දේවිය සත් වාරයක් උපන් නිසාවෙන් සත් පත්තිනී යනුවෙන්ද 12 වාරයක් උපන් නිසාවෙන් 12 පත්තිනී ලෙසින්ද සිද්ධ පත්තිනී සලඹ පත්තිනී අඹ පත්තිනී මල් පත්තිනී ගිනි පත්තිනී දේව පත්තිනී සත් පත්තිනී යනුවෙන් නම් 7කින් ආමන්ත්‍රණය කරනු ලබයි. දෙමට මලෙන් ගින්නෙන් නයි කඳුලෙන් විදුලියෙන් පිනිබිඳුවෙන් සිනාරැල්ලෙන් අඹගෙඩියෙන් සලුවෙන් නුග කොළයෙන් කදුරු පොත්තෙන් ජලයෙන් දලයෙන් උපන් බවට ඉපැරණි ජනමූලාශ්‍රවලින් කියවෙන පත්තිනී දේව වරුණාව කාව්‍ය සුගායනය කළේ ප්‍රවීණ කිරිවර කුසුමලතා මෑණියන් විසිනි. මෙම කාව්‍ය සංග්‍රහය සඳහා බැතිබරදායකත්වය WS එළවෙලෙන්දෝ. පටිගත කිරීම කවිගේ පැල කවිවිරඳු ශබ්දාගාරය තෙලිච්චවිල